අයිබෝන් ළමයි ඔයාලා හැමෝටම ළමයි අපි අද ජීව රසායනික පදනම පාඩමේ ඉඳන් ඉදිරියට පන්තිය කරගෙන යනවා. එතකොට ළමයි ජීව රසායනික පදනම පාඩම ගත්තට පස්සේ ළමයි ඔයාලා මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින් කියන එක. ඒ කියන්නේ ළමයි අපේ ශරීරය ගත්තත් ඊළඟට ගහකොළ ඊළඟට සත්තු ඊළඟට පොළව ජලය වාතය මේ හැමදේම ගත්තත් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය වලින්. ඒකවල ළමයි මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය අපිට ළමයි ප්‍රධාන වශයෙන් ස්වාභාවික මූලද්‍රව්‍ය සහ කෘත්‍රිම මූලද්‍රව්‍ය කියලා වර්ග දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. මුලින්ම ළමයි අපි මෙන්න මේ කරුණු පිළිබඳව ඒ කියන්නේ මූලද්‍රව්‍ය කියන එක මම දැන් ළමයි වලට කියවනේ ස්වාභාවික මූලද්‍රව්‍ය කෘත්‍රිම මූලද්‍රව්‍ය කියලා බෙදලා දක්වන්න පුළුවන් කියලා. මෙන්න මේක ළමයි අපි chart එකක් විදියට ලියාගෙන ඉඳලා ඊළඟට මෙන්න මේ ස්වාභාවික මූලද්‍රව්‍ය මොනවද කෘත්‍රිම මූලද්‍රව්‍ය මොනවද කියන එක ගැන දීර්ඝව සාකච්ඡා කරමු. මුලින්ම ළමයි අපි පාඩමේ නම ලියා ගමු. ජීවයේ රසායනික පදනම. ඒකවල ළමයි මම දැන් ඔයාලට කිව්වා මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකට බෙදලා දක්වන්න පුළුවන් කියලා. ඒක ළමයි අපි chart එකක් විදියට ලියා ගමු. මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙක. ඒ මොනවද ළමයි? ස්වාභාවික මූලද්‍රව්‍ය හා කෘත්‍රිම මූලද්‍රව්‍ය. ස්වාභාවික මූලද්‍රව්‍යයි කෘත්‍රිම මූලද්‍රව්‍යයි. ස්වාභාවික මූලද්‍රව්‍ය කෘත්‍රිම මූලද්‍රව්‍ය. දැන් ළමයි අපි බලමු මෙන්න මේ ස්වාභාවික මූලද්‍රව්‍ය කෘත්‍රිම මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියන එක ගැන. ළමයි ස්වාභාවික මූලද්‍රව්‍ය කියලා කියන්නේ ළමයි ඔයාලා දන්නවනේ ළමයි මේ ලෝකයේ මේ විශ්වය තුල නිර්මාණය වෙනවානේ. මෙන්න මේ නිර්මාණයත් එක්ක මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම නිර්මාණය වෙලා නිර්මාණය වෙච්ච මූලද්‍රව්‍ය තමයි මේ ස්වාභාවික මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍ය කියලා කියන්නේ මිනිස් විසින් කියන්නේ විද්‍යාගාරවල පරීක්ෂණ පවත්වලා පසුව නිර්මාණය කරපු මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මෑත කාලීන ඒවා ළමයි නිසා විසින් විද්‍යාගාරවල පරීක්ෂණ පවත්වලා නිර්මාණය කරපු මූලද්‍රව්‍ය තමයි මෙන්න මේ කෘත්‍රිම මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට ස්වාභාවික මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ළමයි මෙන්න මේ ස්වාභාවික මූලද්‍රව්‍ය වලින් තමයි මේ ලෝකයේ තියෙන බොහොමයක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ළමයි මූලද්‍රව්‍ය සංඛ්‍යාත්මකව ගත්තට පස්සේ මේ ලෝකයේ තුල තියෙන දැනට හොයාගෙන තියෙන සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය තියෙනවා ළමයි මූලද්‍රව්‍ය 118ක්. ඊළඟට ළමයි ස්වාභාවිකව තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ දැනට ලෝකයේ තුල සොයාගෙන තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය අතරින් මූලද්‍රව්‍ය 92ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මේ ලෝකයේ තියෙන සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණයෙන් ගත්තට පස්සේ මූලද්‍රව්‍ය
26ක ප්‍රමාණයක් තමයි කෘත්‍රිම මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ. ඒගොල්ලම දැන් ඔයාලා දන්නවා සම්පූර්ණයෙන්ම සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ ලෝකයේ තුල මූලද්‍රව්‍ය 118ක් තියෙනවා. එතනින් ස්වාභාවික මූලද්‍රව්‍ය ගත්තාම මූලද්‍රව්‍ය 92ක් තියෙනවා. කෘත්‍රිම මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය 26ක ප්‍රමාණයක් තියෙනවා කියලා. අපි ළමයි මෙන්න මේ කරුණත් මේ chart එකේ ලියාගෙන ඉමු. එතකොට ළමයි සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය තියෙනවා මූලද්‍රව්‍ය 118. මූලද්‍රව්‍ය 118. මෙතනින් ළමයි ස්වාභාවික මූලද්‍රව්‍ය ගත්තාම මූලද්‍රව්‍ය තියෙන්නේ මූලද්‍රව්‍ය 92ක ප්‍රමාණය. මූලද්‍රව්‍ය 92. කෘත්‍රිම මූලද්‍රව්‍ය ගත්තාම තියෙනවා කෘත්‍රිම මූලද්‍රව්‍ය 26. මෙතනින් ළමයි මේ කෘත්‍රිම මූලද්‍රව්‍ය ගැන ඔයාලට වැඩි ඒ කියන්නේ ඔයාලට මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක ළමයි ඔයාලට දැනගෙන ඉන්න සඳහා තමයි මම ඔයාලට මේ කිව්වේ. දැන් ළමයි අපි බලමු ස්වාභාවික මූලද්‍රව්‍ය වලට උදාහරණ මොනවද කියලා. ළමයි ස්වාභාවික මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ස්වාභාවික මූලද්‍රව්‍ය වලට උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය ස්වාභාවික මූලද්‍රව්‍ය වලට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍ය වලට උදාහරණ විදිහට ප්ලූටෝනියම් වගේ මූලද්‍රව්‍යයක් දක්වන්න පුළුවන්. අපි ළමයි මේකට උදාහරණයක් සඳහන් කරගමු. ඒවලම ස්වාභාවික මූලද්‍රව්‍ය වලට උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, ඊළඟට ළමයි බෙරිලියම්, බෝරෝන්, කාබන් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය. ඒ වගේම ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍යයකට උදාහරණයක් විදිහට ළමයි අපිට ප්ලූටෝනියම් වගේ මූලද්‍රව්‍යයක් දක්වන්න පුළුවන්. දැන් ළමයි මේ ස්වාභාවිකව තියෙනවා කියන ළමයි මූලද්‍රව්‍ය 92. මෙන්න මේ ස්වාභාවිකව තියෙන මූලද්‍රව්‍ය 92කින් ජීවීන් තුළ තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ සමස්තයක් වශයෙන් ළමයි මූලද්‍රව්‍ය 25යි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නා ළමයි ස්වාභාවික මේ ලෝකයේ තුල තියෙන මූලද්‍රව්‍ය 92ක් තියෙනවා කියලා. මෙතනින් ජීවීන්ගේ අපේ ශරීර ගත්තට පස්සේ අපේ ශරීරවල තියෙන ළමයි මූලද්‍රව්‍ය 25ක් වගේ ප්‍රමාණය. ඒක ළමයි වෙන්නේ මෙහෙමයි. දැන් ළමයි දැන් ඔයාලා හිතන්න දැන් ජලය ගමුකෝ ළමයි. ජලය ගත්තට පස්සේ ජලය හැදිලා තියෙන්නේ ඔය තියෙන මූලද්‍රව්‍ය 92කින්මද ළමයි නෑනේ. ජලය හැදිලා තියෙන්නේ ඒ ජලය නිර්මාණය කරන්න අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. ජලය වල දන්නවා H2 ඕනේ. එතකොට ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින් තමයි ජලය නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ළමයි ජීවි දේහය ගත්තට පස්සේ ඒ ජීවි දේහය නිර්මාණය වෙලා තියෙන අර සමස්ත මූලද්‍රව්‍ය 92කින් ඒ ජීවි දේහය නිර්මාණය කරන්න අවශ්‍ය යම් මූලද්‍රව්‍ය ප්‍රමාණයක් කියන මූලද්‍රව්‍ය 25ක ප්‍රමාණයක් පමණ යොදාගෙන තමයි මේ ජීවි දේහය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ළමයි මේකත් මේ chart එකෙන් සඳහන් කරගමු. ඒගොල්ලෝ ළමයි ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92කින් ජීවීන්ගේ ශරීර තුළ පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තාම කීයද ළමයි? මූලද්‍රව්‍ය 25. ජීවීන්ගේ ශරීර තුළ ජීවීන්ගේ ශරීර තුළ පවතින මූලද්‍රව්‍ය. ජීවීන්ගේ ශරීර තුළ පවතින මූලද්‍රව්‍ය. ශරීර තුළ පවතින මූලද්‍රව්‍ය කීයද ළමයි? මූලද්‍රව්‍ය 25.
දැන් ළමයි මෙන්න මේ ජීවීන්ගේ ශරීර තුළ තියෙන මූලද්‍රව්‍ය 25 ගත්තාම ළමයි මෙන්න මේ මූලද්‍රව්‍ය 25ත් යම් යම් ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙන්න මේ මූලද්‍රව්‍ය 25නොත් වැඩි වශයෙන් තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ශරීරය තුළ අවම වශයෙන් තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ওই මූලද්‍රව්‍ය 25ම එකම ප්‍රමාණ වලින් නෙමෙයි ළමයි ශරීරේ තියෙන්නේ. ඒ කියන්නේ එක් එක් ප්‍රමාණ වලින් තමයි අපේ ශරීරය තුළ ඔය මූලද්‍රව්‍ය 25 පවතින්නේ. එතකොට ළමයි අපි මේකත් මේ chart එකේ දාගමු. ඒ කියන්නේ ළමයි අපි දැන් දන්නවා ජීවීන්ගේ ශරීරවල තියෙන මූලද්‍රව්‍ය 25 ප්‍රධාන වශයෙන් බෙදා දක්වන්න පුළුවන්. වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය සහ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය කියලා. අපි ළමයි මෙන්න මේ chart එකේම වෙන මේක සඳහන් කරගමු. ජීවීන්ගේ වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය සහ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය කියලා. ඊළඟට ළමයි අපි මෙන්න මේ වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය මොනවද? අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය මොනවද කියලා සාකච්ඡා කරමු. එතකොට ළමයි වැඩි වශයෙන් පවතින මුලින්ම ළමයි වැඩි වශයෙන් පවතින කියලා පවතින මූලද්‍රව්‍ය කියලා අපි ලියාගමු. වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය. වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය. වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය. ඔයාලා මේ මොනවද? අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. එතකොට ළමයි ජීවීන්ගේ ශරීර තුළ තියෙන පවතින මූලද්‍රව්‍ය 25 මම දැන් ළමයි වලට කිව්වා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදලා දක්වන්න පුළුවන් කියලා. ඒ තමයි වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය සහ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. දැන් ළමයි අපි ළමයි මුලින්ම බලමු මේ වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය මොනවද කියලා. ළමයි වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ප්‍රධාන මූලද්‍රව්‍ය ළමයි හතරක් තියෙනවා. මෙන්න මේ මූලද්‍රව්‍ය තමයි ළමයි ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි අපේ ශරීරය ගත්තට පස්සේ වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. එන්නේ මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. ඉතින් ළමයි අපි මෙන්න මේ මූලද්‍රව්‍ය හතරයි මෙන්න මේ chart එකේම වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය යටතේ මුලින්ම ලියාගෙන ඉමු. මොකද්ද ළමයි මං කිව්වේ ඔයාලට මුලින්ම ඔක්සිජන්. ඔක්සිජන්. ඔක්සිජන් කියන්නේ මොකද්ද ළමයි? අපේ ශරීරයේ වැඩිපුර තියෙන මූලද්‍රව්‍ය. ඊළඟට තියෙන ළමයි අපේ ශරීරයේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍යයක් විදියට කාබන්. ඊළඟට තියෙනවා හයිඩ්‍රජන්. ඊළඟට තියෙනවා නයිට්‍රජන්.
දැන් ළමයි අපි මෙන්න මේ වැඩි වශයෙන් තියෙන මෙන්න මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරේ අපේ ශරීරයේ තියෙන ප්‍රතිශත කොහොමද කියලා බලමු. එතකොට ළමයි ඔක්සිජන් මූලද්‍රව්‍ය ගත්තට පස්සේ අපේ ශරීර ස්කන්ධයෙන් ප්‍රතිශතයක් විදිහට ළමයි 165ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ළමයි කාබන් මූලද්‍රව්‍ය ගත්තට පස්සේ අපේ ශරීර ස්කන්ධයෙන් 118ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය ගත්තාම අපේ ශරීර ස්කන්ධයෙන් 110ක ප්‍රතිශතයක් මෙන්න මේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ වගේම ළමයි නයිට්‍රජන් මූලද්‍රව්‍ය ගත්තට පස්සේ අපේ ශරීර ස්කන්ධයෙන් 103ක ප්‍රතිශතයක් මෙන්න මේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. අපි ළමයි මේ chart එකෙන් මෙන්න මේ ප්‍රතිශත ටිකක් දක්වලා ඉමු. එතකොට ළමයි අපේ ශරීරයේ වැඩිපුරම ප්‍රතිශතයක් තියෙන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍ය. ඒ කොච්චරද ළමයි 165. ඊළඟට ළමයි දෙවෙනියට වැඩි ප්‍රතිශතයක් තියෙන මූලද්‍රව්‍ය තමයි කාබන්. එන්න මේ කාබන් අපේ ශරීරයේ දේහ ස්කන්ධයෙන් ළමයි 118ක ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඊළඟට ළමයි අපේ ශරීරයේ දේහ ස්කන්ධයෙන් තුන්වෙනියට වැඩිම තියෙන මූලද්‍රව්‍ය තමයි හයිඩ්‍රජන්. මේ මූලද්‍රව්‍ය අපේ ශරීරයේ දේහ ස්කන්ධයෙන් පවතින ප්‍රතිශතය විදිහට ගත්තාම ප්‍රතිශතය තමයි 110. ඊළඟට ළමයි හතරවෙනියට අපේ ශරීරයේ ස්කන්ධයේ වැඩිපුරම ප්‍රතිශතයක් තියෙන මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන් මූලද්‍රව්‍ය. මේ ප්‍රමාණය ළමයි ප්‍රතිශතයක් විදිහට ගත්තාම 103. හරි ළමයි මං හිතනවා ඔයාලට මෙන්න මේ වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය කොපමණ ප්‍රතිශත වලින් අපේ ශරීරයේ තියෙනවද කියන එක ගැන ළමයි ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. දැන් ළමයි අපි බලමු අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය මොනවද කියලා. අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය කියන්නේ ළමයි අපේ ශරීරයේ අඩු වශයෙන් තියෙන මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර ඇරුණට පස්සේ තියෙන ඉතිරි මූලද්‍රව්‍ය තමයි මෙන්න මේ කාණ්ඩයට අයත් වෙන්නේ. එතකොට ළමයි අපිට අපේ ශරීරයේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය විදිහට සල්ෆර්, ફોස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරින් වගේ මූලද්‍රව්‍ය දක්වන්න පුළුවන්. ඉතින් ළමයි මෙන්න මේ මූලද්‍රව්‍ය ටිකත් අපි මේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය තියෙන මේ chart එකේ ඒ පැත්තේ යටින් ලියාගමු. එතකොට ළමයි අවම වශයෙන් පවතින මූලද්‍රව්‍යයක් විදිහට අපිට මුලින්ම දක්වන්න පුළුවන් සල්ෆර්. ඊළඟට ફોස්ෆරස් කියන්නේත් ළමයි අපේ ශරීරයේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. ඊළඟට ළමයි සෝඩියම්. සෝඩියම්, පොටෑසියම්. කැල්සියම් කියන මූලද්‍රව්‍යය ළමයි අපේ ශරීරයේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍යයක් විදිහට තමයි තියෙන්නේ. කැල්සියම්. ඊළඟට මැග්නීසියම්. මල්ලමයි මෙතනදී ඔයාලට මූලද්‍රව්‍ය කිහිපයක් විතරයි සඳහන් කරේ. ඉතින් ළමයි අර වැඩි වශයෙන් පවතින ප්‍රධාන මූලද්‍රව්‍ය හතර අරුණට පස්සේ තියෙන ඉතිරි මූලද්‍රව්‍ය ඔක්කොම අයත් වෙන්නේ අපේ ශරීරයේ තියෙන අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය කාණ්ඩයට. ඉතින් ළමයි ඔයාලා එතනින් කිහිපයක් මතක තියාගන්න. දැන් ළමයි මෙන්න මේ අවම වශයෙන් පවතින සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය ශරීර ස්කන්ධයේ ප්‍රතිශතයක් විදිහට ගත්තට පස්සේ ළමයි තියෙන්නේ 104ක ප්‍රතිශතය. ඒකත් ළමයි අපි මේ chart එකේ සඳහන් කරගමු.
අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය ප්‍රතිශතයක් විදිහට තමයි අපේ සමස්ත ශරීර දේහ ස්කන්ධයෙන් 104ක ප්‍රමාණයක් විතරයි ළමයි තියෙන්නේ. එතකොට ළමයි වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය, ඒ කියන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන මෙන්න මේ මූලද්‍රව්‍ය හතර විතරක් ළමයි අපේ ශරීරයේ සමස්ත දේහ ස්කන්ධයෙන් 96ක ප්‍රතිශතයක් අඩංගු වෙනවා. 96. මං හිතන්නේ ළමයි ඔයාලට දැන් තේරෙනවා ඇති අර වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් කොච්චර අපේ ශරීර දේහ ස්කන්ධයෙන් කොපමණ ප්‍රතිශතයක් සම්පූර්ණ කරනවද කියලා. ඒ කියන්නේ ළමයි 196. ඔයාලට පේනවා කොච්චර ශරීර දේහ ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් මෙන්න මේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අපේ ශරීරයේ අඩංගු වෙනවද කියන එක ගැන. මං හිතන්නේ ළමයි ඔයාලට තේරෙන්න ඇති අපේ ශරීරයේ තියෙන මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ඒවා කොපමණ ප්‍රතිශත වලින්ද අඩංගු වෙන්නේ කියන එක ගැන දැන් ළමයි අපි ආයෙත් බලමු අද දැන් අපි ඉගෙන ගත්තේ මොනවද කියන එක ගැන. එතකොට ළමයි අද අපි පටන් ගත්තේ ජීවි රසායනික පදනම පාඩම. එතකොට අපි ආරම්භයක් විදිහට ළමයි සාකච්ඡා කරා මූලද්‍රව්‍ය. එතකොට ළමයි මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මම ළමයි ඔයාලට කිව්වා ප්‍රධාන වශයෙන් මේක ස්වාභාවික මූලද්‍රව්‍ය සහ කෘත්‍රිම මූලද්‍රව්‍ය කියලා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. මෙතනින් ළමයි ස්වාභාවික මූලද්‍රව්‍ය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය 92 ප්‍රමාණයක් තියෙනවා. කෘත්‍රිම මූලද්‍රව්‍ය ගත්තට පස්සේ කෘත්‍රිම මූලද්‍රව්‍ය 26ක් තියෙනවා. එතකොට ළමයි මේ ලෝකේ තියෙන සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය ගත්තට පස්සේ මූලද්‍රව්‍ය 118ක ප්‍රමාණයක් මේ ලෝකයේ තුල අඩංගු වෙනවා. මෙතනින් ළමයි ස්වාභාවික මූලද්‍රව්‍ය විදිහට ළමයි අපිට හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් වගේ මූලද්‍රව්‍ය දක්වන්න පුළුවන්. ඒ වගේම ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍යයක් විදිහට ප්ලූටෝනියම් වගේ මූලද්‍රව්‍ය දක්වන්න පුළුවන්. මෙතනින් ළමයි කෘත්‍රිම මූලද්‍රව්‍ය ගැන ඔයාලට වැදගත් වන්නේ ඒ වුණාට ඔයාලා ඒකත් මතක තියාගන්න. ඊළඟ ළමයි මෙන්න මේ ස්වාභාවික මූලද්‍රව්‍ය 92කින් ජීවීන්ගේ ශරීර තුළ තියෙන මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ජීවීන්ගේ ශරීරවල තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය ළමයි මූලද්‍රව්‍ය 25. මෙන්න මේ ජීවීන්ගේ ශරීරවල තියෙන මූලද්‍රව්‍ය 25 මම ඔයාලට ළමයි කිව්වා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදලා දක්වන්න පුළුවන් කියලා. ඒ තමයි ළමයි වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය සහ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය. මෙතනින් ළමයි වැඩි වශයෙන් පවතින මූලද්‍රව්‍ය විදියට ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය දක්වන්න පුළුවන්. මෙන්න මෙතනින් ළමයි ඔක්සිජන් මූලද්‍රව්‍ය අපේ ශරීර දේහ ස්කන්ධයෙන් පවතින ප්‍රතිශතය ගත්තට පස්සේ 165. ඒ කියන්නේ වැඩිම ප්‍රතිශතයක් විදිහට තියෙන්නේ මෙන්න මේ ඔක්සිජන් මූලද්‍රව්‍ය. ඊළඟට දෙවෙනියට වැඩිම ප්‍රතිශතයක් විදිහට තියෙන මූලද්‍රව්‍ය ළමයි කාබන් මූලද්‍රව්‍ය. ඒ ප්‍රතිශතයක් විදිහට 118. ඊළඟ ළමයි තුන්වෙනියට අපේ ශරීර දේහ ස්කන්ධයෙන් වැඩිම ප්‍රතිශතයක් තියෙන මූලද්‍රව්‍ය තමයි හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය. ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 10%. ඒ වගේම ළමයි අපේ ශරීර ස්කන්ධයෙන් හතරවෙනියට වැඩිම ප්‍රතිශතයක් තියෙන මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන් මූලද්‍රව්‍ය. ඒ ප්‍රතිශතය ළමයි 3%. ඊළඟට ළමයි අපි අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය ගැන සාකච්ඡා කරා. අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය විදිහට ළමයි සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ මූලද්‍රව්‍ය අපේ ශරීරයේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය විදිහට තියෙනවා. ඊට ළමයි අර ප්‍රධාන මූලද්‍රව්‍ය හතර ඇරුණාට පස්සේ අපේ ශරීරයේ තියෙන ඉතිරි මූලද්‍රව්‍ය සියල්ලම අයත් වෙන්නේ මෙන්න මේ අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය කාණ්ඩයට. ඊට ළමයි අපේ ශරීරයේ පවතින සමස්ත මූලද්‍රව්‍ය අතරින් අවම වශයෙන් පවතින මූලද්‍රව්‍ය තියෙන සමස්ත ප්‍රතිශතය ගත්තට පස්සේ අපේ දේහ ස්කන්ධයෙන් 104ක ප්‍රතිශතය. ඒ වගේම ළමයි අපේ ශරීරයේ තියෙන වැඩිපුර පවතින මූලද්‍රව්‍ය වල දන්නවා ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මෙන්න මේ මූලද්‍රව්‍ය හතර විතරක් අපේ ශරීරයේ දේහ ස්කන්ධයෙන් 96ක ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඉතින් ළමයි මම හිතනවා ඔයාලට අද කරපු පාඩම තේරෙන්න ඇති කියලා.